හෙලෝ ගයිස් ඉතින් අද ඉන්නේ නාරංගලාවට ඉතින් කීන කැලේ ගම්මානයට කිට්ටු වෙන්න ඉතින් ඔයාලා නාරංගල යන පැත්තකට තමයි මේ ඉන්නේ ඉතින් දැන් අපි බෝගඩ පාලම් බලන් තමයි මේ යන්නේ ඉතින් ඔයාලා තම්මේල් එක දකින්න ඇති බෝගඩ රජමහා විහාරය ඒ ටික බලන් තමයි අද යන්නේ බෝගඩ මහ විදුහලේ තමයි ඉන්නේ ඔයාලට පේනද මහ විදුහල මේ මගේ පිටුපස්සෙන් පේන්න තියෙන්නේ ඉතින් ඔයාලා බදුල්ල පැත්තෙන් දාලා අර පාලියල්ලෙන් පස්සට පැත්තෙන් මේ පැත්තෙන් දාලා එනවා නම් කීන කැලේ ගම්මානයට කිට්ටු වෙන්න ඔයාලා නාරංගල එහෙම එනවා නම් මේ පැත්තෙන් තමයි වෙන්නේ. ඒ පැත්තෙන් දාලා තමයි මේ පැත්තට එන්න ඕනේ. මැප් එකේ මම ලොකේෂන් දාලා තියන්නේ. ඉතින් ඔයාලා මැප් එක බලලා සම්පූර්ණ විස්තර අතුව එන්න පුළුවන් ඉතින්. ඉතින් මේ පැත්තෙන් මම ඔයාලට බලන්න පෙන්නන්න. මේ තියෙන බෝගඩ රජමහා විහාරයට කිලෝමීටර් 2ක් තියෙනවා ඉතින්. ඔයාලට පේනවා ඇති බෝගඩ රජමහා විහාරයට කිලෝමීටර් 2ක් තියෙනවා. ඉතින් අපි එහෙනම් යමු ඉස්සරහට. ඔයාලට පේන මේ පාර. ඉතින් මේ පාර දිගේ තමයි අපි ආවේ. මේ පාර දිගේ. ඉතින් මේ පාර දිගේ ඇවිල්ලා මේ බෝධියක් ගාවට තමයි එන්නේ. ඔයාලට පේන මේ බෝධිය. ඉතින් මේ බෝධියෙන් මෙතන පල්ලෙහා පාර දිගේ අපි යන්න ඕනේ. එහෙනම් අපි යමු ඉස්සරහට එන්න. වලින් සිමෙන්ති ඇදලා ලස්සනට හදලා තියෙනවා යන තැන. ඒ වලට යන පාර පේනවා ඇති ලස්සනට සිමෙන්ති ඇදලා ගල් වලින් කැටයන් ලස්සනට හදලා තියෙන කපලා ගල් ටික කපලා. පේනවා ඇති ලස්සන ලොකේෂන් එක බලමු අපි ගිහිල්ලා ඉතින් කැරලිය තුනානේ. ඔව්. ඒ වෙලාවේ ඒ ප්‍රශ්න ඇති වෙලාවේ මේ තමයි මෙතන තමයි සැකේ වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතන ඒ ඉන්ටර්පාලේට්ට සංඝවාසයක් හදලා තියෙනවා. ඒ හාමුදුරුවෝ ඉඳලා තියෙන්නේ. මේ වැඩිද ඉතින් දන්නේ මේ යාර සංඝවාසයක් හදලා තියෙන හාමුදුරුවන්ට වැඩ ඉන්න. දැන් මෙතන ගියාට පාලමක් හදලා තියෙන්නේ මිනිසුන්ට මේ ගියාට කියලා මස්පන්නාර නුවරට යන්න පාරක් තියෙනවා. මේ පාර? ඔව් මේක අර ගොඩ වෙන්න තමයි මේ පාලම හදලා තියෙන්නේ. ඊගෙන. ඉංග්‍රීසි කාලෙද නෑ ඉංග්‍රීසි කාලෙට කලින්. කලින්? ඔව් රජ කාලෙට වලගම්ම රජතුමා කීත මේක දෙවෙනි සියවසනේ. මම දැන් හොයාගෙන ඉනවා තාමද මම ඇවිත් සති දෙකයිනේ. ඒ නිසා මේ මට හරියට මේ අයිවර හාමුදුර කෙනෙක් අහලා තමයි මේ හරි උත්තර දෙන්න කියන්නේ. ඔව් නේ. හාමුදුරුවෝ කොහොමද කී දෙනෙක් විතර ඉන්නවද මේකේ? හාමුදුර තුනමක් වැඩේ. දෙනමක් ඉරවෙල ඉගෙන ගන්නවා. ආ එක නමක් මේ ඇතුළේ වැඩේ ඉන්නේ. ඒක මෙතන උඹගක් තියෙන උඹගේ මේ නාරංගලට යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා තිබිලා තියෙනවා. නාරංගලට. නාරංගලට. ඒක මෙහි ඉඳලා මෙහි ගෝවට කියනවලු තව උඹන් මාර්ගයක්. ගෝව පස්සට. ගෝව පස්සට. ඉතින් guys දැන් නම් වහිනවා අපි වෝල්ගොඩ පාලම් බලන්න ආවට හවස් වරුවේ කාලේ වහිනවා ඉතින් අවුලක් නැහැ අපි වීඩියෝ කරගෙන යමු. ඉතින් බෝල්ගොඩ පාලම ඇවිදිනවා නම් ඔයාලා පාවාහන් දාන්න බෑ ඔයාලා මේ පේනවා ඇති. පාවාහන් පළඳ බෝල්ගොඩ පාලම ඇවිදින්න බෑ. අපි එන පාලම් පැත්තට යමු පල්ලෙහා පැත්තට. දැන් වහිනවා මෙහෙම තිබ්බට මේ මම මේ කවර් එකක් දාලා තියන්නේ අවුලක් නැහැ. ඉතින් ඔයාලට පේන ඇති මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. වලගම්බා රජතුමා විසින් ඉදිකරන ලද ඓතිහාසික ලෙන් විහාරය. ඉතින්
පටාරම් මෙහෙම කපුව ලස්සන ලෙන් විහාරයක් තියෙනවා ගල්වල යටින් හදපු. ඉතින් ඔයාලා බලමු. අපි ඇතුළට පොඩ්ඩක් හාමුදුරුවෝ නෑ කිව්වා. ඉතින් හාමුදුරුවෝ නිසා විහාරය ඇතුළට යන්න බෑ කියලා කිව්වා. මොකද මේ හාමුදුරුවෝ ඇතුළ අරන් ගිහිල්ලා. නැත්නම් අපිට විහාරය ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න තිබ්බ ලස්සන විහාරයක් ඇතුළේ තියෙන්නේ. මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න. දොර එහෙම. ඉතින් මේ තමයි විහාරේ. මේ විහාර දොරටුව. ඉතින් අපි මේ පැත්තේ යමු. බෝල්ගොඩ පාලමට මෙතනින් තමයි ඇතුළ වෙන්නේ. ඉතින් වලගම්බා රජුගේ කාලේ ඉදිකරන ලද පාලමක් තමයි මේක. ඉතින් ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවසේ පුරාණ සිංහල කාලේ තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ තමයි ඉතින් බෝල්ගොඩ පාලම තියෙන්නේ ඔයාලට පේන්නේ නැති. දව වලින් තමයි සම්පූර්ණ නිම වෙලා තියෙන්නේ. දව වර්ග 4-5කින් නිම වෙලා තියෙන්නේ. මම ඉතින් සියලු විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් ඔයාලා කේවල බලන්න වැදගත් කෙනෙක් නම් විස්තර දැනගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන් කේවල බලන්න. මම අනිවාර්යයෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ හැම වීඩියෝ එකකම මම දානවා විස්තර. ඉතින් තනිකර දැවෙන් තමයි නියම වෙලා තියෙන්නේ ඔයාලට පේනවා ඇති. උඩ පහළට උඩු තමයි යොදාගෙන තියෙන්නේ. මේ ඇවිදිනකොට තේරෙනවා මාර ශක්තිමත් විදියට හදලා තියෙනවා. මාරම ශක්තිමත් ඇවිදිනකොට තේරෙනවා ඒක හොඳටම. ඉතින් guys මේ බෝල්ගොඩ පාලමට බදුල්ල නගරේ ඉන්න කිලෝමීටර් 4 දුරක් තියෙනවා. ඉතින් මේ බෝල්ගොඩ පාලමට ඉතින් ඔයාලා වීඩියෝ එහෙම කරන්න එපා. මේක වීඩියෝ කරන්න දෙන්න තහනම්. ඉතින් ඔයාලා අවසර ගන්න ඕනේ ආම්දුරගෙන් හරි සිකියුරිටි කෙනෙක් කාගෙන් හරි අවසර අරගෙන වීඩියෝ කරන්න. ඉතින් අපි නම් වීඩියෝ කරන්නේ අහලා මේ වීඩියෝ කරන්නේ. ඉතින් ඔයාලා එහෙම එනවා නම් අවසරයකින් ෆොටෝස් වීඩියෝස් ගන්නවා නම් අහලා කරන්න. ඉතින් විස්තර ඉතින් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දැනගන්න. ඉතින් මේ බෝල්ගොඩ පාලමේ ලස්සනට ඉතින් ඔයාලා බලන්න විඳින්න. ඉතින් ඔයාලට මම විහාරය පින්නන්න ලස්සන මෙතන රජමා විහාරය. ඇත්තට මේක ඇවිදිද්දුණක් තේරෙනවා මේක මාර විදි ශක්තිමත් කියලා. ඇවිදිද්දුණක් මේ කිසිම තෙලවීමක්වත් පොළවේ දීවල ශක්තිමත් භාවයේ වෙනසක්වත් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ඇත්තටම ඇවිල්ලා බලන්න මානව ශක්තිවන්තව හදලා තියෙනවා මේ බෝල්ගොඩ පාලම. ඉතින් බෝල්ගොඩ පාලමේ ලස්සන view එකක් අදින් ඔයාලත් බලන්නකෝ. ඉතින් guys ඔයාලත් මේක දියනාන්න එහෙම එපා. මේක දියනාන්න බෑ. ඔයාලට පේනවා ඇති. මේක වතුර පාර මේ මාර විදියට සැරයි. දැන් මේ වතුර මේ වෙලාවේ අඩු වුණාට වැස්ස වෙලාවට එම ගොඩක් පෝෂණය වෙලා මේක ඉස්මට්ටමටම වෙනකම් වතුර එනවා. ඉතින් ඒ නිසා දියනාන්න තහනම් මෙතන. ඉතින් ඔයාලට පේනවා ඇති. පූර්ව කිස්තුපුර පළවෙනි සියවසේ වලගම්බා රජු සැඟවිසිරි ගල්ලෙන පල්ලෙහා තියෙන අපි ගල්ලෙන්ටත් ගිහලා බලමු කොහොමද ගල්ලෙන කියලා ඉතින්. ඉතින් මෙතනින් පහළට තමයි ගල්ලෙන බලන්න යන්න තියෙන්නේ. අපි බලමු. ඔයාලට පේනවා ඇති බවුලෝ එමත් ඉන්නවා දැන් ඒක ගල් ගුහා වුණාට. ඉතින් ඔයාලත් එනවා නම් මේක වැඩ කරන්න එපා. ඇත්තටම පේනවා ඇති. නම් බලන් ගහන්න එපා.
මේ වගේ තියෙන පෞරාණිකත්වය ඉතින් අපිට තියෙන වටිනා උරුම මේවා. ඉතින් මේ වගේ දේවල් විනාශ කරන්න එපා ඇත්තටම. මොකද ඉස්සරහටත් බලන්න ඉස්සරහ පරම්පරාවට බලන්න මේ දේවල් ඉතුරු වෙන්න ඕනේ. ඉතින් මේවා කුඩු බී කියවුවම ඉතින් බලන්න තියෙන තාර්කික ගතිය ඇත්තටම පාරිසරික ගතිය නැති වෙනවා. ඉතින් මේවා ඉතින් විනාශ කරන්න එපා. ඉතින් මේක ඇතුළටම ඇත්තටම වතුර එන්නේ වලටත් පේනවා ඇති මේ බිම. වතුර එන්නේ ඇත්තටම හොඳටම කටාරම් කොටලා තියෙන ලස්සනට මේකේ. ලස්සනට වතුර ටික වැටෙනවා මේක ඇතුළට එන්නේ නැති වෙන්න. අපි පොඩ ඇතුළට ගිහිල්ලා බලමු. පවුලෝ ඉන්නවා මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් guys ඔයාලට පේනවා ඇති අර ගුහාව එන දුරටම තියෙනවා. අර මේ වලට පේනවා ඇති මේ හරිය. මේ හරිය පේනවා ඇති. මෙන්න මේ හරියට වෙනකන් තියෙනවා ගුහාව. ඉතින් වවුලෝ කරගෙනවා. අපි ඉතින් එළියට යමු ඉන්න බෑ මේක ඇස්සේ. ඉතින් මේක තමයි වලගම්බා රජු හැංගිලා හිටිය කියන ගුහාව. ඉතින් මේ ගුහාවෙන් නාරංගලටද ওই පන්සලට ගොඩක් තැන් වලට යන්න පුළුවන් කියලා. ඉතින් සමහර තැන් ඉතින් දන්නේ නැහැ මිනිස්සු ගිහිල්ලා නැහැ ඇත්තටම. ඉතින් පාරවල් දැන්ට හොයාගෙන තියෙන ප්‍රමාණය තමයි ඒ. ඉතින් ඔයාලා දකින්න ඇති ගුහාවෙම ලෙන් ගුහාව ලස්සන ඇති. ඉතින් ඔයාලා දකින්න ඇති විනාශ කරන්න එපා. ඉතින් දැන් වැස්ස වැඩි වුණා. ඉතින් ඒ නිසා උඩට එන්න වුණා ඉක්මනට. ඉතින් ගුහාව බලලා විහාරේ බලන්න වෙන්නේ නැහැ. ඉතින් විහාරේ හාමුදුරුවෝ ඉන්න ළඟ තමයි අපි බලන්න යන්න ගිහිල්ලා. ඉතින් අපි ආයෙ දවසක යන්න බලමු අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා වීඩියෝ ඉවර කරන්න ගිහලා ඉතුවා. ඉතින් බලන්න විදියක් නැහැ. වැස්ස වටපිට ඇවිදින්න තව විදියක් නැහැ. ඉතින් ආ වීඩියෝ කොහොමද රස විඳින්නේ නැති කියලා හිතන. එහෙනම් channel එක subscribe කරලා තියන්න අනිවාර්යෙන්. notification bell all දාලා තියන්න. අපි ආයෙ දවසක තවත් ලස්සන වීඩියෝ එකක් හමු වෙමු guys. දැන් හැමෝටම ජය වේවා.